ඔයාලා හැමෝම පිළිගන්නවා අපේ දෙවරංගි ඩාන්සින් ඇකඩමි YouTube channel එකට. අද බ්ලොග් එකෙන් අපි ගේන්න හදන්නේ එක්තරා විශේෂ වූ පෙරහැරක් ගැන. මේ පෙරහැර අපේ ක්ලාස් එකේ නෙවෙයි මේ පුරවරයේ ඉන්න මෑරතොන කලාකරුවන් නම් මේ පෙරහැර අමතක වෙන්නේ නැහැ. මොකද මේකේ ඒ තරම් විශේෂයි, ඒ තරම් දුරකුත් යන්න තියෙනවා, ඒ වගේම ඒ තරම් වෙලාවකුත් ගත වෙනවා. ඉතින් අපි හැමෝම දන්න වෙලේ පන්සලේ පෙරහැරට අපි ලෑස්ති වෙන විදිහ තමයි අපි මේ බ්ලොග් එකකින් ගේන්නේ. පෙරහැරට ප්‍රැක්ටිස් වෙන අතරතුරදී අපිට කරන්න තිබ්බ තව වැඩක් තමයි සවරන් හදන එක. නංගිලා මල්ලිලා සේරම අපි එකතු වෙලා එකට සවරන් ටික හදපු නිසා අපිට දවස් 2-3කින් වගේ සවරන් ටික හදලා ඉවර කරගන්න පුළුවන් වුණා. මැඩම් වල ප්‍රතිසුත් සේරම අරගෙන අපි හැමෝම අපේ ගමන පිටත් වුණා. මෙච්චර දින් දිවාලියටම පේනවා. සදාතුක කරඩුව මංගල හස්තභාෂා මත තැන්පත් කිරීම සඳහා
පෙරහැරේ අවසානයේ විදිහට අපි ළඟා වුණේ මල්ලත්ත පන්සලට. එතනින් පස්සේ පෙරහැර නිමා වුණා. ඉතින් අතිශය මහන්සි දවසක් වුණත් සියලුම දරුවන්ට සතුටුයි. ඒ වගේම හැමෝටම වෙහෙසයි. ඉතින් අපේ දවස මේ විදිහට ඉවර වුණා. මිනිහා පැවිදිරුවා.